ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අපේ ජීවිතයේ අද ගන්න පොඩි උත්සාහය වුණත් අනාගතයේ ලොකු සාර්ථකත්වයක් වෙන්න වැදගත් වෙනවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ ස්මාර්ට් විදියට ඉගෙන ගන්න පුළුවන් දෙවෙනි මෙතඩ් එක මොකක්ද කියලා. අපි බලමු මොකක්ද මේ පොමොඩෝරෝ ටෙක්නික් එක කියන්නේ කියලා. මේක විද්‍යාත්මකව සනාථ කරපු කාල කළමනාකරණය කිරීමේ ක්‍රමයක්. මිනිත්තු 45ක් ફોකස් කරලා පාඩම් කරලා ඊට පස්සේ මිනිත්තු 15ක විවේකයක් ගන්න පුළුවන්. අපේ බ්‍රේන් එකට එක දිගට අවධානය තියන් වැඩ කරන්න පුළුවන් කාලය විනාඩි 45යි. ඒ වගේම මේ කාලය එකිනෙකා මත වෙනස් වෙනවා. ඔයා බලන්න ඔයාට ફોකස් එක තියාගෙන වැඩ කරන්න පුළුවන් කාලය කොච්චරද කියලා. ඒ අනුව ඔයාගේ ප්ලෑන් එක හදාගන්න. ඊට පස්සේ බ්‍රේන් එකට රෙස්ට් එකක් දෙන්න ඕනේ. මේ බ්‍රේක් එක ඔයා හරියට දුන්නොත් ඔයාට නැවත ස්ටඩි කරන්න හොඳ ෆ්‍රෙෂ් එනර්ජියක් ලැබෙනවා. දැන් බලමු මේ ටෙක්නික් එක කොහොමද ප්‍රැක්ටිකලි යූස් කරන්නේ කියලා. අංක 1 ටයිමර් එකක් යූස් කරලා විනාඩි 45ක් ස්ටඩි කරන්න. මේකට ඔයාට ෆෝන් එකේ ටයිමර් ඇප් එක හරි පොමොඩෝරෝ ඇප් එක හරි යූස් කරන්න පුළුවන්. දෙවෙනි ස්ටෙප් එක මේ විනාඩි 45 ඇතුළතදී ඔයාගේ අවධානය බිඳන සියලුම දේවල් අයින් කරන්න. ෆෝන් එක සයිලන්ට් කරන්න, පාඩම් කරන්න අවශ්‍ය සියලුම නෝට්ස්, පෙන් රෙඩි කරලා බාහිර දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව පාඩම් කරන එකට ફોකස් එක දීලා වැඩ කරන්න. ස්ටෙප් 3 ටයිමර් එක රින් වුණාම පොඩ්ඩක් එළියට ඇවිල්ලා වතුර එකක් බීලා පොඩි විවේකයක් ගන්න. ඒ වගේම මේ කාලය තුළ ඔයාට පැලයක් හිටවනවා වගේ දෙයක් කරන්නත් පුළුවන්. එහෙම කරොත් ඔයාගේ මනස තවත් රීෆ්‍රෙෂ් වෙනවා. ස්ටෙප් 4 මේ සයිකල් එක 3-4 පාරක් නැවත නැවත කරන්න. එතකොට ඔයාට ඵලදායී විදිහට පාඩම් කටයුතු වල යෙදෙන්න පුළුවන්. මේ මෙතඩ් එක ෆලෝ කළොත් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ 3ක් තියෙනවා. පළවෙනි එක තමයි පාඩම් වැඩ කටයුතු සිදු කරනකොට හොඳ අවධානයක් තියාගන්න පුළුවන්. 2 ආතතියකින් තොරව පාඩම් වැඩ කටයුතු කරගන්න පුළුවන්. 3 මේ ක්‍රමය දවසින් දවස භාවිතා කළොත් පාඩම් කරන එක පුරුද්දක් බවට පත් වෙනවා. ඒ නිසා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දිගු වෙලාවක් පාඩම් කරන එකෙන් විතරක් හොඳ රිසල්ට් එකක් ගන්න බෑ. ස්මාර්ට් විදියට ඉගෙනගෙන විවේකය හොඳට අරගෙන මනස නිතරම පිරිසුදුව තබාගෙන ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු වල නිරත වෙන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්.